පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ විවෘත කරනු ලබන බහලුමේ ඇති ද්‍රව්‍යයන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් විශේෂඥ පරීක්ෂාවකට ලක් කරනවා. ඉන් පසුව තමයි මෙහි තුල ඇත්තේ මද්‍රව්‍යද මද්‍රව්‍ය නම් ඒ කුමන මද්‍රව්‍යයක්ද යන්න තහවුරු කරගනු ලබන්නේ. දැන් ඔබ හොඳ ආකාරව දකිනවා මේ එක් බහලුමක් විවෘත කරන ආකාරය. ඒ තුල ඇති පොලිතින් ආවරණයක් ඉවත් කරනු ලබනවා. පාර්සල් එකින් එක ගන්න ආකාරය සහ මේ මේසය මත තැන්පත් කරන ආකාරය ඔබ දකින්නේ. ඒ වගේම තමයි එක් පසෙකින් මද්‍රව්‍යය සැක කරන පාර්සල් පරීක්ෂාවට ලක් කරද්දී තවත් පසෙකින් සිද්ධ වෙනවා එම යාත්‍රාවේ තිබී අත්අඩංගුවට ගත් අවි ආයුධ පරීක්ෂා කරන ආකාරය. මෙහි ස්වයංක්‍රීය ගෙනියාවේ සහ පිස්තෝල සහ අදාළ මැගසින් තිබෙන බව තමයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. එනිසා තමයි රටමේකට ජාතික මෙහෙයුම සමග ඔබ එක්කාසු විය යුත්තේ. ඒ බව අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ ඔබටත් වගකීමක් තිබෙනවා මේ වයින් රටම මුදා ගන්නට සහාය වන්නට. 18 ඍජු දුරකථන අංකය ඔබ තමයි දන්නේ ගමේ ගොඩේ සිද්ධ වෙන දේවල්. ඔබේ හන්දියේ සිද්ධ වෙන දේවල්. ඔබේ නිවස ආසන්නයේ සිද්ධ වෙන දේවල්. මා මුලිනුත් සඳහන් කළා නාවික හමුදාව මගින් පමණක් 2025 වසරේ අත්අඩංගුවට ගත් නීති විරෝධී මද්‍රව්‍ය ප්‍රමාණයන්හි වටිනාකම සඳහන් කරන්නේ වීති වටිනාකම ලෙස 2025 වසරේදී අත්අඩංගුවට ගත් මද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 75ක් සමාවන්න රුපියල් බිලියන 75ක් මේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉතාමත් යහුසුලුව මේ ගෝනි විවෘත කරමින් ඒ තුල ඇති පොලිතීන් ආවරණ ඉවත් කරමින් ඒ තුල බහා ඇති පොලිතීන් පාර්සල් පොලිතීන් වලින් ආවරණය වූ පාර්සල් එළියට ගැනීමේ නිරත වෙනවා. තවත් කොනක එම ද්‍රව්‍ය සටහන් කරගන්නවා. ඒ වගේම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම කරන බවත් පෙනී යනවා පසකින්. පසු ඒ වගේ මේ මේසේ තවත් කෙළවරක තිබෙනවා අවි ආයුධ. ඔබ ඉස්සෙල්ලත් දකින්නට ඇති අවි ආයුධ පිස්තෝල සහ ස්වයංක්‍රීය ගිනි අවි එහි තිබෙනවා. ඒ වගේම මැගසින් තිබෙනවා. ගිනි අවි 11ක් තමයි මුළු ගණන කියා සඳහන් වෙන්නේ දැනට. එය විශේෂඥ පරීක්ෂාවට තමයි මේ ලක්වන බව පෙනෙන්නේ. මෙවැනි පරීක්ෂාවන්ගෙන් තමයි මේ තිබෙන්නේ කුමන මද්‍රව්‍යයක්ද යන්න තහවුරු කර. ඒ පරීක්ෂාවට ලක් කරන ලද පාර්සල් තමයි කුඩා සාම්පල් තමයි ඔබ මේ අවස්ථාවේදී අදාළ සැකකරුවන්ට මාංචු තමා අත්අඩංගුවට ගන්න ආකාරය තමයි ඔබ දකින්නේ. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙලෙස මේ පළමු යාත්‍රාවේ සිටි සැකකරුවන් 5 දෙනාට තමයි මේ
මාංචු යෙදීම දැන් සිද්ධ වෙන්නේ.